නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අෂ්ටම පරිච්ඡේදය තුන්වන පාඩම සලායතන පච්චයා පස්සෝ ෂඩායතනයේ හේතු කොට පස්සය වේ. මෙහි පස්ස යනු පස්ස චෛතසිකයය. එය චක්කු සම්පස්සය, සෝත සම්පස්සය, ගහන සම්පස්සය, ජීවහා සම්පස්සය, කාය සම්පස්සය, මනෝ සම්පස්සය කියා සවදෑරුම් වේ. ෂඩායතනය නිසා පස්සේ ඇතිවේයයි කීමෙන් ආයතන සයම පස්ස සයම ඇතිවේය කියා හෝ එක් ආයතනයකින් පස්ස සය බැගින් ඇතිවේය කියා හෝ නොගත යුතුය. චක්ඛායතනයෙන් ඇතිවන්නේ චක්කු සම්පස්සය පමණකි. සෝතාදී එක් ආයතනයකින් ඇතිවන්නේද සෝත සම්පස්සාදී එක් පස්සයක් පමණකි. අරූප ලෝකයේහි ඇතිවන්නේ මනෝ සම්පස්සය පමණකි. රූප ලෝකයේහි ඇතිවන්නේ පස්ස තුනකි. කාම ලෝකයේහි පස්ස සයම ඇතිවේ. ආධ්‍යාත්මික ආයතන සය ඇතිකල්හි කවර කලෙක හෝ බාහිර ආයතනයන් හා ගැටීම සිදුවේ. ආධ්‍යාත්මික ආයතන නැතිනම් ඒ ගැටීම් කවදාවත් සිදු නොවේ. එබැවින් ආයතන සය තිබීම පස්සේ ඇතිවීමේ කාරණය වේ. පස්සපච්චයා වේදනා. පස්සේ හේතු කොට වේදනාව ඇතිවේ. පස්සය සර්වචිත්ත සාධාරණ චෛතසිකයක් බැවින් සියලුම සිත්වල ඇත්තේය. ඒ සියල්ලම වේදනාවන්ටද ප්‍රත්‍ය වන්නේය. එහෙත් මේ පටිච්ච සමුප්පාද කතාවෙහි ගනු ලබන්නේ දෙතිස් ලෞකික විපාක චිත්තයන්හි ඇති පස්සය පමණකි. වේදනාවද සෑම සිතකම ඇතියක් නමුත් මෙහි ගනු ලබන්නේ ලෞකික විපාක වේදනා දෙතිස පමණකි. පස්සයක් වුවහොත් වේදනාවක්ද ඇතිවන්නේය. පස්සේ නොවුවහොත් කවර කලකවත් වේදනාවක් ඇති නොවන්නේය. වේදනාවක් ඇතිවීමට පස්සේ විය යුතුයමය. එබැවින් පස්සේ හේතු කොට වේදනාව වේයයි කියනු ලැබේ. වේදනා පච්චයා තණ්හා. වේදනාව හේතු කොට තණ්හාව වේ. මෙහි තණ්හාවට හේතු වන වේදනාව වශයෙන් ලෞකික සිත එක් අසූහි යෙදෙන වේදනා එක් අසූවම ගණන් ගනු ලැබේ. වේදනා හේතුවෙන් වන තණ්හාව සාමාන්‍යයෙන් එකක් වුවද ආරම්මණයන්ගේ වශයෙන් රූප තණ්හාව, සත්ත්ව තණ්හාව, ගන්ධ තණ්හාව, රස තණ්හාව, පොට්ටබ්බ තණ්හාව, ධම්ම තණ්හාව කියා සවදෑරුම් වේ. ඒ එක් තණ්හාවක් කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව යයි තුන් ආකාර වන බැවින් තණ්හා 18ක් වේ. ආධ්‍යාත්මික సంతාන බාහ්‍ය సంతාන දෙකහිම ඒවා ලැබෙන බැවින් సంతාන වශයෙන් තණ්හා සතිසක් වේ. ඒ එක් තණ්හාවක් අතීතනාගත වර්තමාන යන කාලත්‍රයගේ වශයෙන් තුනක් බැගින් වන බැවින් තණ්හා 108ක් වේ. සුඛ වේදනාවට සත්‍යයන් කැමති වන බැවින් එය ගැන තණ්හාව ඇතිවීම ප්‍රකටය. දුක්ඛ වේදනාව සත්‍යයන් නොකැමති දෙයකි. නොකැමති දෙය වන දුක්ඛ වේදනාව කෙසේ තණ්හාවට හේතු වන්නේද කියා මෙහි ප්‍රශ්නයක් ඇතිවේ. සත්‍යයන් දුක්ඛ වේදනාවට නොකැමති බව සත්‍යයකි. දුක්ඛ වේදනාවෙන් පීඩිත සත්‍යයට සැපත ගැන ආශාව ඇතිවේ. එයට හේතුව වූයේ ඔහුට ඇති වූ දුක්ඛ වේදනාවය. එබැවින් දුක්ඛ වේදනාවද තණ්හාවට හේතු වන බව දත යුතුය. උපේක්ෂා වේදනාව ශාන්ත බැවින් එයටද සත්‍යයෝ කැමැත්තෝය. එබැවින් වේදනා තුනම තෘෂ්ණා හේතු භාවයෙන් ගනු ලැබේ. තණ්හා පච්චයා උපාදානං. තෘෂ්ණාව හේතු කොට උපාදානය වේ. උපාදාන සතරක් ඇති බව සත්වන පරිච්ඡේදයේ කියා ඇත. ධර්ම වශයෙන් ගන්නා කල්හි තෘෂ්ණාවය දෘෂ්ටියයි උපාදාන දෙකකි. වේදනාව හේතු කොට ඇතිවන තණ්හාවේ හා උපාදාන තණ්හාවේ වෙනස මෙසේය. වේදනා ප්‍රත්‍යයෙන් වන තණ්හාව දුබලය. තෘෂ්ණා ප්‍රත්‍යයෙන් වන උපාදාන තණ්හාව බලවත්ය. මණික් ගරන්නකොට මණික හසුවන්නට කලින් ඇතිවන තණ්හාව මෙන් වේදනා ප්‍රත්‍යයෙන් වන තණ්හාව දත යුතුය. අතටපත් වටිනා මණික් ගැන ඇතිවන තණ්හාව මෙන් උපාදාන තණ්හාව දත යුතුය. බෞද්ධ සැමටම වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව ඇතිවේ. තණ්හාවෙන් කාමෝපාදානය ඇතිවේ. තණ්හාව නිසා බෞද්ධ කාහටත් අත්වාදෝපාදානයද ඇතිවේ. දිට්ඨෝපාදාන, සීලබ්බතෝපාදාන දෙක සැබෑ බෞද්ධයන්ට ඇතිවිය නොහැකිය. උපාදානයන් ඇතිවන්නේද වේදනාව නිසා ඇතිවන තණ්හාව දියුණු වීමෙනි.
උපාදාන පච්චයා භවෝ. උපාදානයේ හේතු කොට භවය වේ. කර්ම භවය, උත්පත්ති භවය කියා උපාදාන ප්‍රත්‍යයෙන් වන භව දෙකකි. ලෞකික කුසල අකුසල චේතනා රාශියට කර්ම භවයයි කියනු ලැබේ. අකුසල සිත් 12ය, ලෞකික කුසල් සිත් 14ය, චෛතසික 250 යන මේ ධර්ම රාශියටමද කර්ම භවයයි කියනු ලැබේ. ලෞකික විපාක 30ය, ඒවායේ යෙදෙන චෛතසික 30ය, කර්මජ රූප 20 යන මේ ධර්ම රාශිය උත්පත්ති භව නම් වේ. කාම භවය, රූප භවය, අරූප භවය, සංඤී භවය, අසංඤී භවය, නේව සංඥා නාසංඥා භවය, ඒකවෝකාර භවය, චතුවෝකාර භවය, පංචවෝකාර භවය කියා උත්පත්ති භව 9ක් දක්වා ඇත්තේය. කාම භවාදිය ප්‍රකටය. රූපස්කන්ධයේ නැමැති එක් ස්කන්ධයක් පමණක් ඇති අසඤ්ඤ භවය ඒකවෝකාර භව නම් වේ. නාමස්කන්ධ 4 පමණක් ඇති අරූප භවය චතුවෝකාර භව නම් වේ. ස්කන්ධ පසම ඇති ඉතිරි භව සියල්ල පංචවෝකාර භව නම් වේ. උපාදානයන් ඇති වූ කල්හි ඒවා නිසා මමය මාගේයයි ගන්නා පංචස්කන්ධය පවත්වා ගැනීම සඳහාත්, සුවපත් කිරීම සඳහාත්, අනාගතයේ පංචස්කන්ධය ලැබීම සඳහාත් නොයෙක් දේ කරන්නට පටන් ගන්නේය. ඒ කරන දේවල් උපාදාන ප්‍රත්‍යයෙන් ඇතිවන කර්ම භවයය. උපාදානයන් නිසා කෙලින්ම උත්පත්ති භවය ඇතිවන්නක් නොවේ. ඒ ඇතිවන්නේ කර්ම භවය නිසාය. උත්පත්ති භවයේ හේතුව කර්ම භවයය. කර්ම භවයේ හේතුව උපාදානයය. උපාදාන හේතුවෙන් උත්පත්ති භවයේ ඇතිවීම කියනුයේ කර්ම භවය ඇති කරන හේතුව උත්පත්ති භවයේද හේතුව වශයෙන් ගැනීමෙනි. ලෝකයේහි හේතුවේ හේතුවත් සමහර තැනකදී හේතුව වශයෙන් ගැන කතා කරනු ලැබේ. දර වලින් බත පිසේ යනු එබඳු තැනකි. බත පිසින්නේ දරයෙන් නොව ගින්නෙනි. දර ගින්නේ හේතුවය. එහෙත් ගින්නේ හේතුව වූ දර බතේ හේතුව සැටියටගෙන කතා කරනු ලැබේ. උපාදාන හේතුවෙන් උත්පත්ති භවය ඇතිවේයයි කීමද එසේ දත යුතුය. භවපච්චයා ජාති. භවය හේතු කොට ජාතිය වේ. මෙහි ජාතියයි කියනුයේ ඒ භවයන්හි සත්වයනට පළමුවෙන්ම පහළවන ස්කන්ධයන්ටය. කර්ම භව, උත්පත්ති භව දෙකින් ජාතියට ප්‍රත්‍ය වන්නේ කර්ම භවය පමණකි. එබැවින් උපාදාන පච්චයා භවෝ යන තන්හි භව යනුවෙන් කර්ම භව, උත්පත්ති භව දෙකම ගනිතත් භවපච්චයා ජාති යන්නෙහි භව යන වචනයෙන් කර්ම භවය පමණක් ගත යුතුය. කර්ම භවය ජාතියට ප්‍රත්‍ය වන බව සත්වයන්ගේ වෙනස්කම් වලින් තේරුම් ගත හැකිය. එකම අවකගේ කුසින් එකවර ඉපිද එකට වැඩුණු නිවුන් දරුවන් දෙදෙනාද සැප දුක් ආදීන් ඔවුනොවුන් වෙනස් වන්නේ කර්මය නිසාය. අවිජ්ජා පච්චයා සංඛාරා යන්නෙන් කියවෙන සංඛාරයත් මේ කර්ම භවයත් කර්ම වශයෙන් සමානය. මේ ප්‍රතිත්ථ සමුත්පාද දේශනයට භව තුනක් සම්බන්ධය. සංඛාර යන නාමයෙන් කියවෙන්නේද වර්තමාන භවයේ උත්පත්තියට හේතු වූ අතීත කර්මය. කර්ම භව නාමයෙන් කියවෙන්නේ වර්තමාන භවයේදී කරන කර්මය. ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ. ජාතිය හේවත් ඉපදීම වුවහොත් ජරා මරණ දෙක ඒකාන්තයෙන් වන්නේය. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ය උපායාසයෝද බොහෝ සත්වයන්ට වෙති. ශෝකාදිය සමහර සත්වයන්ට අඩුවෙන්ද සමහර සත්වයන්ට වැඩියෙන්ද වේ. රූපාරූප ලෝකවල ඒවා නැත්තේය. ජාතිය ඇති සෑම දෙනාටම නොවන ශෝකාදිය මෙයට ඇතුළත් කොට දේශනය කර තිබෙන්නේ සංසාර ප්‍රවෘත්තියේ නපුර දැක්වීම පිණිසය. මෙහි ජරාව යනු නාම රූපයන්ගේ භංගයට ලංවීම වූ ස්ථිතියය. මරණය යනු නාම රූපයන්ගේ භංගයය, විනාශයය. ශෝකය යනු ඥාති ව්‍යසන ආදිය නිසා වන දෝමනස්ස වේදනාවය. පරිදේව යනු ඥාති ව්‍යසනාදියෙන් ශෝකයට පත් වූවන් නගන අනිෂ්ට ශබ්දය. දුක්ඛ යනු කායික දුක්ඛ වේදනාවය. දෝමනස්ස යනු මානසික දුක්ඛ වේදනාවය, දෝමනස්ස වේදනාවය. උපායාස යනු ඥාති ව්‍යසනාදිය නිසා සිතෙහි ඇතිවන මහත් වූ වෙහෙසය. එය එක්තරා ආකාරයකින් ඇතිවන දේශ චෛතසිකයමය.